හක්මන කඹුරුපිටිය මාර්ගයේ ඇල්ලේ වෙල වැව පහු කරගෙන යනකොට හමු වෙන ඝන කැලෑව මේ විහාර කැලේ රක්ෂිතය මැදට වෙන්නට අදටත් හැංගිලා තියෙනවා හිතා ගන්නවත් බැරි අභිරහස් පිරුණු ඉසව්වක්. කිසිම ගම්මානයක් පේන තෙක්මානයක නැති අබලන් ගුරුපාරක් දිගේ ගියාම හමු වෙන මේ හුදෙකලා බිම හඳුන්වන්නේ බමුණුගම රජමහා විහාරය. එහෙමත් නැත්නම් බැද්දේ විහාරය කියලයි. බැලූ බැල්මට මේක පන්සලක් කියලා කියන්න කිසිම සලකුණක් නැහැ. තියෙන්නේ එකම එක කුඩා ආවාසගයක් විතරයි. නමුත් රහස තියෙන්නේ එතන නෙවෙයි. ආවාසගයෙන් එහාට ගුරුපාරේ තවත් ටික දුරක් කැලේ ඇතුළට යද්දී හමු වෙනවා ගලින් නෙලපු තනි පඩිපෙලක්. ඒ පඩිපෙල පාමුල තියෙන අපූරු සඳකට පහන පහු කරගෙන ගල් තලාව උඩට නැග්ගහම එක පාරටම මතුවෙන්නේ මහා කටාරම් කෙටු අද්භූත ලෙනක්. ලෙනට ඇතුළු වෙන්න තියෙන්නේ කළු ගලින් නිම කළ උළුවස්සක් සහිත දි รา ගිය දොරටුවක්. ඒ ගල් උළුවස්සේ කොටලා තියෙනවා ශ්‍රී බුද්ධ 2436 මාධව කියලා. ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 1893 වෙසක් මාසය. මේ අඳුරු ලෙන ඇතුළට ගියාම දකින්න ලැබෙන්නේ මහා පුදුමයක්. දැවැන්ත සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්. ඒ පාමුල විෂ්ණු කතරගම වදීම මේ ප්‍රදේශයටම ආවේනික බස්නාහිර රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ ප්‍රතිමා. ඒ විතරක් නෙවෙයි මේ ලෙන ඇතුලේ තියෙන චිත්‍ර මීට කලින් කිසිම බෞද්ධ විහාරයක දැකලා නැති විදිහේ ඒවා. දොරටුවට ඉහළින් ඇඳලා තියෙන මුව අයාදිනේ ඉන්න බිහිසුණු යක්ෂ රූපය. දාගැබ පිටුපස තියෙන මාර පරාජය. මේවා හරිම අద్භූතයි. මේ අලුත් ලෙනේ කතාව එහෙම වෙද්දී ත්‍රාසජනක මහරිය තියෙන්නේ ඊට පිටුපසින් තියෙන අනිත් කටාරම් ලෙනේ. මේ ලෙන ඇතුලේ මහා විශාල සැතපෙන බුදු පිළිමයක් තිබිලා තියෙනවා. නමුත් අද ඒ පිළිමය සම්පූර්ණයෙන්ම කෑලි වලට කඩලා දාලා. නිදන් හුරු පිළිමය ඉස්සරහා මහ පොළව හාරලා මේ පෞරාණික උරුමය විනාශ කරලා දාලා. මේ විනාශය ගැන කඹුරුපිටියේ වනරත්න නායක හාමුදුරුවෝ Tamanගේ පොත්වල ලියලා තියෙනවා. උන්වහන්සේ කියන විදිහට මේ ලෙන ඇතුලේ තිබුණු දාගැබ යට හුණු මිශ්‍ර ගලක හදපු කුහරයක් ඇතුලේ තඹ පාත්‍රයක බහපු බුදු පිළිම 19 නමක් සහ ධාතුන් වහන්සේලා වැඩ සිටියා. සමාධි, හිටි සහ නාගදරණ පිළිම ඒ අතර වුණා. මේවා මහනුවර යුගයේ විශේෂයෙන්ම ගණින්නාන්සේලාගේ කාලේ නුපුහුණු ශිල්පීන් අතින් නිර්මාණය වුණු ඒවා. ඉතිහාසයේ පාරා ගන්න අයට මේ බැද්දේ විහාරය කියන්නේ රහස් ගබඩාවක්. මේ ගල්ලෙන් වල 6-7 සියවස් වලට අයිති අකුරු තියෙනවා. ඉංග්‍රීසි අකුරු තියෙනවා. බහගල උන්නාසේ කියලා අමාරුවෙන් කියව ගන්න පුළුවන් සිල්ලිපියක් පවා තියෙනවා. ජනප්‍රවාදී කියවෙන්නේ කීර්තිශ්‍රී රාජසිංහ රජුගේ කාලේ හිටපු සුප්‍රකට කවියා පවා මේ කැලේ විහාරයේ හැංගිලා හිටියා කියලයි. අනුරාධපුර යුගයේ රහතන් වහන්සේලා භාවනා කරපු ආරණ්‍යයක්. මහනුවර යුගයේ ගණින්නාන්සේලාගේ රහසිගත නවාතැනක්. 1893 දී නැවත ප්‍රතිසංස්කරණය වුණු පන්සලක්. අද වෙද්දී මේ මහා ඉතිහාසය විහාර කැලේ රක්ෂිතය මැද ගරා වැටෙමින් තියෙනවා. ස්ථිර දායකයක් නැති මේ විහාරේ හාමුදුරුවරු වැඩ ඉන්නේ හරිම දුෂ්කරතා මැද. මේ ලගී සැගවුණු ඉතිහාසයන් කැලේටම යට වෙලා යන්න දෙන්න අපිට බෑ. මේ වීඩියෝ එක ෂෙයා කරලා මේ බැද්දේ විහාරයේ කතාව හැමෝටම කියන්න. පින් කැමති කෙනෙක් ඉන්නවනම් මේ ඓතිහාසික පුදබිම රැකගන්න පෙරමුණ ගන්න. දිගටම මේ වගේ සැගවුණු අභිරහස් දැනගන්න අපිත් එක්ක රැඳී ඉන්න.